යට අයත් නිලමේ හස්තියයි අප මේ දකින්නේ. මට පේන්නේ අපේ පෙරහැර මංගල්‍යයේ පුංචිම නැට්ටුව මේ ඉදිරියෙන් ඇදෙන නර්තනයේ ඉන්නවද කියලා. දෙවොල් නර්තනය, චන්ද්‍ර රංගායතනය, ප්‍රියා චන්ද්‍රකුමාර මහතාගේ චන්ද්‍රකලා රංගායතනයේ පුංචිම නර්තන ශිල්පියෙකුත් අපිට දකින්න පුළුවන්. මේ දෙවොල් දෙයියන්ගේ ප්‍රධාන දේව අරහන්තය අපි සීනිගම විදිහට තමයි සලකන්නේ. මොකද මේකේ උපැත්ති කතාව අනුව ශ්‍රී රාමසිංහ කියන රජුරුවන්ගේ පුත් කුමාරවරු 7 දෙනෙක් ඔවුන් රටින් පිටුහල් කරලා තියෙනවා මේ යාදින වල සඳහන් වන ආකාරයට වෙලදාම් පිණිස. මේගොල්ලෝ තොටමුණු වලින් ගොඩ බහින්න ගිහිල්ලා තියෙනවා. අන්තිමට තොටමුණ විදිහට සීනිගම් තොටමුණට තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒ අවස්ථාවේදී පත්තිනි දෙයිය ගිනි කඳු 7ක් මැව්වා. මේ දෙවොල් ආපු මේ පිරිසත් එක්ක මේ ආපු කුරුම්බර, වඩක්කර, මුක්කර කියන මේ සේනාවේ ගිනි කුරුම්බර තමයි මේ ගින්දර සුණු විසුණු කරලා මේක කාලෙilla මේ ගොඩ බැහැලා තියෙන්නේ. එතකොට ඒ ගොඩ බැස්සාම මේගොල්ලෝ පල් හොරු විදිහට තමයි සැලකෙන්නේ යාග සාහිත්‍යය. පස්සේ දේවත්වයටපත් වෙනවා. දේවත්වයටපත් වෙනවා පත්තිනි දෙවිය පුද ලබන මඩු ශාන්ති කර්ම වල අපි කියවනේ අර තියෙනවානේ කොටස් තුනක් වාහල භාගය, දෙවොල් භාගය, පත්තිනි භාගය. මේ දෙවොල් භාගයට අදාළව පුද